තියාගන්න විශේෂයෙන් ඕගොල්ලෝ වැඩක් කරනවා නම් වැඩේ හරියට පුරුදු වෙන්න. ඒ වැඩේ කරන වැඩේ හරියට පුරුදු වුණොත් ඒකේ ප්‍රතිඵලය හොඳ වුණාම ඒක ඇවිල්ලා බලන්නේ කොහොමද? දැන් මට කියන්නේ හැමෝම මේ දවස්වල මේ මොකක්ද අත්ගුණේ හොඳයි කියලා. මං කියන මොන අත්ගුණයක්ද යකෝ අත්ගුණේ නෙමෙයි මම මේක කෙයාරින් හොඳයි කියලා. ඒ කියන්නේ කරන වැඩේ හරියට කරනවා කෙයාරින් හොඳට තියෙනවා. හැබැයි මම නර්සරි එකක් දැම්මත් හැමදාම ළඟ ගිහිල්ලා බලනවා උදේ හවස. උදේ 6:00 වෙනකොට තමානි ඉන්නවා. හවස 6:00 වෙනකොට ඔක්කොම වැඩ ඉවර කරලා ඇවිල්ලා තමානි ඉන්නවා. ඒ අර නර්සරි එකක් ඇතුලෙන් ගියාම ගොඩක් අය උදේට බස් එකේ යන එක හවස 6:00 බස් එකේ එනකොටක් කියනවා ඒක උදේ ඉඳන් මෙතනද නැත්නම් උදේ ඉඳන් හවසත් ඉන්නවද කියලා. සමහරක් අය නිකන් හම්බුනාම කියනවා සර් උදේ ඉඳලම අපි උදේත් දැක්ක හවසත් ඉන්නවනේ. ඒක ඔතන හිටියද නැත්නම් හවසත් ඔතන හරි වෙලාවට ඉන්නවද කියලා. ඒ කියන්නේ තමන් පුරුදු වෙලා තියෙන්න ඕනේ ඒක කෙයාරින් ඇත්තටම. ඒක වැඩ කරන මිනිස්සුත් එක්ක බලාගෙන ඉන්නවා. අනිදානේ ලැබෙයි දැන් වැඩ කරන මිනිස්සුන්ට වඩා අපි මේ විදිහට වැඩේ වෙන්නේ නැහැ. අපිට මේක පුරුදු වෙන්න ඕනේ. අපි මේක දෙයක් මේ ප්ලාන්ටින් කියන්නේ අනිවාර්යයෙන්ම අපි ඉස්සර ප්ලාන්ටර්ස්ලා කියලා මේවා කරේ ඒකනේ මේවා ඇතුළෙමනේ අපි මේවා ඉඳලා මේවත් එක්ක ජීවත් වුනේ ඒකනේ. ක්වාටර්ස් එකේ ඉන්නේ. පැය 24ම වත්ත ඇතුළේ ඉන්නේ. අපි පැය 24න් පැය 8 ඩියුටියක් නෙවෙයි තියෙන්නේ. එතකොට අපි හවසද රෑද ගිහිල්ලා බලනවා කරනවා සත්තුන්ගේ හානියක්ද මිනිසුන්ගේ හානියක්ද අපි ඒක බලනවා. එහෙම කරාම තමයි මේක අපි ප්‍රතිඵලය අන්තිමට හොඳ එකක් ගන්න පුළුවන්. නැතුව මේක පැලේ ඉඳලා දාලා ගිහිල්ලා ආයි නෙලන දවසට ඇවිල්ලා නෙලලා පොර දාන දවසට පොර දාලා මේක කරන්න බෑ. ශේෂ්ඨ නිලධාරි කෙනෙක් කිව්වහම අනිවාර්යයෙන්ම ශේෂ්ඨ නිලධාරි ශේෂ්ඨේ මුළු වත්ත පුරාම ඇවිදින්න කියලා නෑනේ. එයා දැනගන්න ඕනේ මම වැඩ කරන ඒරියා එකත් බලාගෙන දැන් වෙලා තියෙන බයික් එක ගත්තාම අතනට වැඩලා එතනට ගිහිල්ලා නවත්තනකම් ඌ මේ දෙපැත්තේ මොනවද දන්නේ නැහැ. ඒකනේ වෙලා තියෙන්නේ. ඉස්සර ශේෂ්ඨ නිලධාරි යන්නේ පයි. වටපිට බලාගෙන අඩිපාරකින් බැහැලා නැගලා එහෙන් මෙහෙන් මුළු වත්ත ඇතුලේ අස්සෙන් යන්නේ. දැන් එවනේ පාර දිගක යනවා ගිහිල්ලා අතන නවත්තලා එතන ඉතන ගහනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මග තියෙන කිසි දෙයක් දැකලා නැහැ. ඉතින් ඒකෙන් අපි මිදෙන්න ඕනේ. මං කියන්නේ තව කෙනෙක් වෙන්න කියලා. තව කෙනෙක් නිසා වෙන්නත් එපා. තව කෙනෙක් විදිය අනිත් එක්කෙනා හොඳ හෝ නරක හෝ මොකක් වුණත් තමන් ඉගෙන ගත්ත දේ තමන්ට පුළුවන් උපරිමයෙන් තමන් කරන්න.